ආයිබෝවන්. අදත් අපි බොහොම වටිනා ග්‍රන්ථයක කොටසක් ගැන ගැඹුරින් කතා කරන්නේ සූදානම් වෙන්නේ. ඔව්. ඒ තමයි පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ අභිධර්මයේ මූලික කරුණු පොත. ඊටමත්ම වැදගත් ග්‍රන්ථයක්. ඒකේ තියෙනවා ප්‍රකීර්ණක චෛතසිකයෝ කියලා පරිච්ඡේදයක්. අන්න ඒකේ තියෙන ඡන්දය කියන චෛතසිකය ගැන තමයි අපි අද අවධානය යොමු කරන්නේ. බලමු නේද මේක සරලව තේරුම් ගන්න? බොහොම හොඳයි. ඉතින් චෛතසික කිව්වම අපි දන්නවා සිතත් එක්කම ඇතිවෙන සිතේ ස්වභාවය හදන මානසික කාරණා කියලා. ඔව්. මේ ඡන්දය කියන්නේත් අන්න ඒ වගේ එකක්. සිතත් එක්කම ඇතිවෙන්න පුළුවන් මානසික ස්වභාවයක්. හරි. එහෙනම් මුලින්ම අහන්නම් මේ ඡන්දය කියන එක සරලවම කිව්වොත් මොකක්ද අදහස? සරලවම කිව්වොත් ඡන්දය කියන්නේ කරනු කැමැත්ත. ඒ කියන්නේ යමක් කරන්න තියෙන කැමැත්ත. කරන්න තියෙන කැමැත්ත. ඔව්. පොතේ කියන විදිහට යම් ක්‍රියාවක් කරන්න තියෙන ඕනෑකම උනන්දුව. ඒ කියන්නේ පොතක් කියවන්න, කාට හරි උදව්වක් කරන්න, කෑමක් කන්න, එහෙම නැත්නම් යමක් බලන්න, අහන්න, කතා කරන්න, හිතන්න විතරක් නෙමෙයි. යමක් ලබන්න, රකින්න, දෙන්න වගේම යමක් නොකර ඉන්න තියෙන කැමැත්තත් ඡන්දේම තමයි. ඒකත් වැදගත්. නිකන්ම අපේ හිතේ යමක් කරන්න එන අර මූලික ඕනකම වගේ එකක්. හරියටම. ක්‍රියාවක් පටන් ගන්න තියෙන අර පෙළඹවීම. හරි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි කැමැත්ත කියන වචනේ පාවිච්චි කරනවා නේද? අර තණ්හාව කියන අර්ථයෙන්ුත්. ඔව්. ඒක වෙනවා. යමකට තියෙන ලොල්කම අල්ලගෙන ඉන්න ආසාව ඒ වගේ දෙයකටත් අපි කැමැත්ත තියෙනවා. එතකොට මේ ඡන්දය කියන කැමැත්තයි තණ්හාව කියන කැමැත්තයි කොහොමද වෙන් කරගන්නේ? ඒක ඇත්තටම ගොඩක් වැදගත් කාරණාවක්. පොතේ ඒක බොහොම පැහැදිලිව දක්වනවා. ඔව්. තෘෂ්ණාව එහෙම නැත්නම් තණ්හාව කියන්නේ අරමුණක රසය විඳිමින් ඒකට ඇලී ගැලී ඉන්න ස්වභාවය. ඇලීම. හැබැයි ඡන්දය කියන්නේ එහෙම ඇලීමක් නෙවෙයි. ඒක හුදෙක්ම යම් කාර්යයක් සිදු කරන්න තියෙන කැමැත්ත විතරයි. ඒ කියන්නේ ක්‍රියාවට තියෙන උනන්දුව. හරියටම ක්‍රියාවට තියෙන උනන්දුව මිසක් අරමුණේ රසයට බැඳීමක් ඇලීමක් නෙවෙයි. උදාහරණයක් කිව්වොත් කියන්න බලන්න. දැන් කෙනෙක්ට අලුත් දෙයක් ඉගෙන ගන්න ආසාවක් එනවා. ඒක ඡන්දය. හැබැයි ඒක ඉගෙනගෙන අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසාවටම හිත ඇලිලා ඒකම බලාපොරොත්තු වෙනවා නම් අන්න එතන තණ්හාවකුත් තියෙනවා. හරි. ඒ කියන්නේ ඡන්දය කියන්නේ එන්ජින් එක වගේ වැඩේ පටන් ගන්න දෙන තල්ලුව. ඔව්. ඒ වගේ දෙයක්. තණ්හාව කියන්නේ අර ප්‍රතිපලියට අරමුණට ඇලෙන ගතිය. ඒක තමයි. හරි. ඒක පැහැදිලි. එතකොට මේ ඡන්දය කියන එක හැම වෙලාවෙම හොඳ දේවල් එක්කමද ඇති වෙන්නේ? නෑ. එහෙම නෑ. අන්න ඒක තමයි තව වැදගත් කාරණයක්. මේ පොතේ කියනවා ඡන්දය කියන චෛතසිකය ඒක තනියම හොඳවත් නරකවත් නෑ කියලා. ඒ කොහොමද? ඒක හරියට වතුර වගේ. දාන භාජනයේ හැඩය පාට ගන්නවා වගේ. ඡන්දය එකතු වෙන අනිත් චෛතසික අනුව තමයි ඒක හොඳ කුසල හෝ නරක අකුසල වෙන්නේ. උදාහරණයක්. දැන් කෙනෙකුට දානයක් දෙන්න හිතෙනවා. ඒක කුසල් සිතක් නේ. ඔව්. අන්න ඒ වෙලාවට ඒ දානේ දෙන්න තියෙන කැමැත්ත උනන්දුව තමයි ඡන්දය. ඒක කුසල් ඡන්දයක්. හරි. ඒ වගේම කෙනෙකුට ලෝභකමකින් අනුන්ගේ දෙයක් ගන්න හිතෙනවා. ඒක අකුසල් සිතක්. ඒ නරක දේ කරන්න හිතේ ඇතිනෙන කැමැත්ත උනන්දුව. ඒත් ඡන්දය. හැබැයි ඒක අකුසල් ඡන්දයක්. ඒ කියන්නේ මේක මෛත්‍රිය කරුණාව වගේ හොඳ දේවල් වලටත් උදව් කරනවා. ඔව්. ලෝභය ද්වේෂය වගේ නරක දේවල් වලටත් උදව් කරනවා. හරියටම. ඒ වෙලාවේ හිතේ තියෙන අනිත් චෛතසික මොනවද කියන එක මත තමයි ඒකේ ස්වභාවය තීරණය වෙන්නේ. හරි. මෙන්න මේක තමයි මම හිතන්නේ ඇත්තටම අපේ කතාබහේ උච්චතම අවස්ථාව වෙන්න පුළුවන්. පොතේ කියනෝ නේද මේ ඡන්දය දියුණු කරගත්තම ඒකට පුරුවන්ලු අර ප්‍රබල තණ්හාව උනත් යටපත් කරන්න. ඔව්. ඒක වෙන්නේ කොහොමද? ඡන්දේ තණ්හා එක්කත් එකතු වෙනවනම් කොහොමද ඒක තණ්හාව පාලනය කරන්නේ? අන්න ඒක තමයි ඡන්දයේ දෙන පුදුම බලය. සාමාන්‍යයෙන් ඡන්දේ තණ්හාව එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තමයි. ඔව්. හැබැයි අපි මේ කරන්න තියෙන කැමැත්ත කියන ඡන්දය දැනුවත්ව වඩනකොට, දියුණු කරනකොට, උත්සාහයෙන් වීරිය උත්සාහය වගේ දේවල් එක එකතු කරලා යහපත් අරමුණු වලට යොමු කරනකොට ඒක හරිම ප්‍රබල බලවේගයක් වෙනවා. ඒ කියන්නේ භාවනා කරන්න තියෙන කැමැත්ත? හරියටම. භාවනා කරන්න, නරක පුරුද්දක් අතහැරින්න, හොඳ දෙයක් ඉගෙන ගන්න, නිවන් දකින්න මේ වගේ දේවල් වලට තියෙන ශක්තිමත් කැමැත්ත. අනේ දියුණු කරපු ඡන්දයට පුළුවන් අර తాවකාලික දේවල් වලට කාම වස්තුන්ට තියෙන ඇලීම, ඒ කියන්නේ තණ්හාව යටපත් කරන්න.
ඒ කියන්නේ හිතේ ශක්තිය නිවැරදි පැත්තට හරවනවා. ඔව් ඒකෙන් තමයි අර ධාන මාර්ගඵල වගේ උසස් තත්ත්වයන්ට යන්න පවා පාර කැපෙන්නේ කියලා පොතේ සඳහන් වෙන්නේ. ඒක නම් ඇත්තටම හරිම වැදගත් කරුණක්. එහෙනම් අද අපි කතා කරපු දේ සාරාංශයක් විදිහට ගත්තොත් ඔව් ඡන්දය කියන්නේ මුලින්ම යමක් කරන්න තියෙන සරල මූලික කැමැත්ත ඕනෑකම. ඒක තණ්හාව වගේ ඇලෙන අල්ලගන්න හදන දෙයක් නෙවෙයි. ඒක හොඳ හෝ නරක වෙන්නේ ඒකත් එක්ක එකතු වෙන අනිත් හිතේ තියෙන දේවල් අනුව. ඒක හරි. හැබැයි වැදගත්ම දේ මේ ඡන්දය කියන ශක්තිය අපි වඩලා දියුණු කරලා යහපතට යොමු කළොත් ඒකට පුරුවන් තණ්හාව පවා යටපත් කරන ප්‍රබල මෙවලමක් වෙන්න. ඔව් හරියටම අවසාන වශයෙන් මම එක දෙයක් එකතු කරන්න කැමතියි. කියන්න. මේ සරලව පේන කරන්න තියෙන කැමැත්ත, ඡන්දය සහ අර ඇලී ගලී ඉන්න ගතිය, තණ්හාව අතර වෙනස තේරුම් ගන්න එක අපේ එදිනෙදා ජීවිතයටත් ගොඩක් වැදගත්. මොකද ඒකෙන් පේනවා අපේම හිතේ තියෙන මේ ඡන්දය කියන ශක්තිය නිකන්ම ලෞකික දේවල් පස්සේ දුවන තණ්හාවට උදව් කරනව වෙනුවට ඔව් ඉගෙනීම, කුසල් දහම් කිරීම, භාවනාව, අත්හැරීම වගේ යහපත් දේවල් වලට කොච්චර ප්‍රබලව යොදවන්න පුළුවන්ද කියලා. ඒක ඇත්ත. ඉතින් අහගෙන ඉන්න කෙනෙකුට පොඩ්ඩක් හිතන්න ඉඩ තියෙනවා මෙහෙම දෙයක්. Tamanගේ දවසේ වැඩ කටයුතු වලදී මේ ඇලීමෙන් තොර යහපතට නැඹුරු වුණු ඡන්දය කියන එක පොඩ්ඩක් හඳුනා ගන්න උත්සාහ කළොත් ඒක ටිකෙන් ටික හරි වඩන්න පටන් ගත්තොත් Tamanගේ ජීවිතයේ අරමුණු වලට යන ගමන කොයි වගේ වෙයිද?